citizens of the world, I am the mighty, the one, the true Mandarin. සාදරයෙන් පිළිගන්නවා ඔක්කොම අදත් මගේ YouTube channel එකට. Mandarin ගේ origin story එකේ අන්තිම වීඩියෝ එක තමයි මේ වීඩියෝ එක. මේකෙදි මම කලින් කතා කරපු Earth 904913 Earth එකේ Mandarin ගේ origin story එකේ ඉතුරු ටික තමයි කතා කරන්නේ. එහෙනම් අපි යමු වීඩියෝ එකට. මම කලින් වීඩියෝ එකේදී කිව්වා මේ Mandarin මකුළු අංගරින් 5ක් ගන්නවා කියලා. ඒ කියන්නේ මකුළු අංගරින් 5ක් එකතු කරගන්නවා කියලා. ඒ වෙලේ මෙයා හිතන් හිටියේ Mandarinට තිබ්බේ ඒ කියන්නේ කලින් Mandarinට තිබ්බේ මකුළු අංගරින් 5යි කියලා. ඒ වුණාට මෙයාට සීසන් 1 එකේ අන්තිම එපිසෝඩ් එකේ අන්තිමේට බලා ගන්න පුළුවන් වුණා Mandarinට මකුළු අංගරින් 5ක් නෙමෙයි පළවෙනි Mandarinට මකුළු අංගරින් 10ක් තිබ්බා කියලා. ඒකින්ද මෙයා ඉතුරු රින් 5ත් හොයන්න තීරණය කරනවා. අපිට සීසන් 2 එකේදී හාවර්ඩ් ස්ටාක් ඇත්තටම මැරිලා නැහැ කියලා බලා ගන්න පුළුවන් වෙනවා. සහ මේ ජීන් හාවර්ඩ් ස්ටාක්ව හිර කරගෙන ඉන්නවා කියලාත් අපිට බලා ගන්න පුළුවන් වෙනවා. සහ හාවර්ඩ් ස්ටාක්ගේ උදව්ව ඇතුව ඉතුරු මකුළු අංගරින් ටික හොයා ගන්නත් යනවා අපිට මේ සීසන් 2 එකේදී බලා ගන්න පුළුවන් වුණා. 6 වෙනි සහ 7 වෙනි මකුළු අංගරින් හාවර්ඩ් ස්ටාක්ගේ උදව්වෙන් හොයා ගන්න පුළුවන් වුණත් 8 වෙනි මකුළු අංගරින් එක ගන්න යද්දි ඒකේ තිබ්බ ටෙස්ට් එක මෙයාලට හරියට හොයාගන්න බැරි වෙනවා. මේක නිසා Mandarin කරන්නේ ටෝනි ගාවට යන එක. ඊට පස්සේ ටෝනිට කියනවා එයාට මේ 8 වෙනි මකුළු අංගරින් එක හොයාගන්න උදව් කරන්න කියලා. ඒ වුණාට ටෝනි කියනවා ඔයා බොරු කියන්නේ මකුළු අංගරින් තිබ්බේ 5යිනේ. ඒ ඔක්කොම ඔයාට තියෙනවනේ කියලා. එතකොට ජීන් කියනවා නෑ මකුළු අංගරින් 10ක් තියෙනවා. මම පළවෙනි මකුළු අංගරින් 5 හොයාගත්තට පස්සේ දැනගත්තා මකුළු අංගරින් 10ක් තියෙනවා කියලා එහෙම කියනවා. ඒ වුණාට ටෝනි කැමති වෙන්නේ මේ ජීන්ට උදව් කරන්න. එයා කියනවා ඔයා බොරුකාරයෙක් ඒකින්ද මං ඔයාට උදව් කරන්නේ නැහැ කියලා. සහ මෙතනදී Mandarin සහ Iron Man අතරේ ෆයිට් එකකුත් යනවා. ඒ වුණාට මෙතනදී Iron Man පෙරදෙනවා. සහ ජීන් කියනවා එයාට මේ 8 වෙනි මකුළු අංගරින් එක හොයාගන්න උදව් කරන්න කියලා. ඒ වුණාට ටෝනි ඒකට කොහෙත්ම කැමති වුණේ නැහැ. මේක නිසා Mandarin එයාගේ 7 වෙනි රින් එකේ පවර් එක යූස් කරනවා. ඒ තමයි මම කලින් වීඩියෝ එකේදී කිව්ව මයින්ඩ් කන්ට්‍රෝල් පවර් එක මෙතනදී යූස් කරනවා. මෙතනදී ටෝනිගේ මයින්ඩ් එක කන්ට්‍රෝල් කරලා එයාව 8 වෙනි මකුළු අංගරින් එක හොයාගන්න යූස් කරනවා. ජීන් සහ ටෝනි 8 වෙනි මකුළු අංගරින් එක තියෙන ටෙම්පල් එකට ගියාට පස්සේ එතනදී ටෝනිට පුළුවන් වෙනවා 8 වෙනි රින් එක ටෙම්පල් ගාඩියන් ගෙන් ගන්න. ඒ වුණාට ඒ වෙලේ 8 වෙනි මකුළු අංගරින් එකේ කවර් එක හින්දා ජීන් කලින් මයින්ඩ් කන්ට්‍රෝල් කරලා තිබ්බ පවර් එක ටෝනියෙන් අයින් වෙලා යනවා. මෙතනදී ආයෙත් Mandarin සහ Iron Man අතරේ ෆයිට් එකක් යනවා. මෙයාලා හිතන් හිටියේ මේ වෙලාවේ මේ ටෙස්ට් එක ඉවරයි කියලා. ඒ වුණාට ඒ වෙලේ තමයි ටෙස්ට් එක ඇත්තටම පටන් ගන්නෙ. මෙතනදී ටෙම්පල් ගාඩියන් ඉන්නවනේ. එයා ඇක්ටිවේට් වෙනවා. මේ ටෙම්පල් ගාඩියන්ට කියන්නේ ග්‍රිම් රීපර් කියලා. මෙයා ගාව ආයුධයක් තියෙනවා. ඒකෙන් තවත් කෙනෙක්ට ඇටැක් කරාට පස්සේ ඒ ඇටැක් කරපු කෙනාව නින්දකට වැටෙනවා. මේ නින්දෙන් එයා වැඩිපුරම බය දෙය ගැන තමයි එයාට පෙන්වන්නේ. මේ හීනේ තියෙන බය එයාට පරද්දන්න පුළුවන් නම් එයාට පුළුවන් ටෙස්ට් එක පාස් වෙන්න. මෙතනදී ඒ ග්‍රිම් රීපර් Iron Man සහ Mandarinට දෙන්නටම ඇටැක් කරනවා. මෙතනදී මෙයාලගේ වැඩිපුරම බය දෙය මෙයාට හීනෙන් පේන්න ගන්නවා. Iron Man ගොඩක් බය වුණේ තමන්ගේ සූට් එක අනිත් අය පාවිච්චි කරනවා දකින්න එක. සහ Mandarin ගොඩක් බය වුණේ තමන්ට 10 rings නැති වෙන එක ගැන. කොහොම හරි මේ දෙන්නට පුළුවන් වෙනවා මෙයාලා ගොඩක් බය වුණ දේ පරාද කරලා මේ ටෙස්ට් එක පාස් වෙන්න. ඒ වුණාට තාම ටෙස්ට් එක ඉවර නැහැ. එයාලට ඊළඟට සිද්ධ වෙනවා මේ ග්‍රිම් රීපර්ව විනාශ කරන්න. කොහොම හරි තප්පර 5ක් වගේ පොඩි කාලයක් ඇතුළත මේ දෙන්න එකතු වෙලා මේ ග්‍රිම් රීපර් විනාශ කරලා දානවා. ඊට පස්සේ ආයෙත් Iron Man වර් මැෂින් එක සහ Mandarin අතරේ ආයෙ ෆයිට් එකක් යනවා. මෙතනදී Mandarinට පුළුවන් වෙනවා 8 වෙනි රින් එක අරගෙන මෙතනින් ටෙලිපෝට් වෙලා යන්න. ඊට පස්සේ තව එපිසෝඩ් එක අපිට බලා ගන්න පුළුවන් වෙනවා මේ Mandarin 9 වෙනි රින් එක නැත්තම් 9 වෙනි මකුළු අංගරින් එක හොයන්න හාවර්ඩ් ස්ටාක් එක්ක යනවා. මේ කොහෙටද කිව්වොත් මේ යන්නේ ලැට්වේරියාවට කියලා අපිට බලා ගන්න පුළුවන් වෙනවා. ලැට්වේරියාව කියන්නේ ඩූම්ගේ රාජධානිය. හාවර්ඩ් ස්ටාක් සහ ජීන් 9 වෙනි රින් එක තියෙන ටෙම්පල් එකට යද්දි එතන තිබ්බ ගාඩියන්
විනාශ කරලා තියෙනවා බලා ගන්න පුළුවන් වෙනවා සහ 9 වෙනි රින් එකත් නැති වෙලා තියෙනවා බලා ගන්න පුළුවන් වෙනවා. මෙතනදී මෙයාට තේරෙනවා ඩොක්ටර් ඩූ මේ ගැන හැමදේම දන්නවා කියලා. සහ ඒ වෙලෙම පිටිපස්සෙන් ඩොක්ටර් ඩූම් ඇවිල්ලා කියනවා ඔව් මම මේ මකුලුවන් රින් ගැන හැමදේම දන්නවා කියලා 9 වෙනි රින් එක පෙන්නනවා. මම හිතන්නේ ඊළඟට මැන්ඩරින් සහ ඩොක්ටර් ඩූම් අතරේ ෆයිට් එකක් යන්න ඇති. ඒ වුණාට අපිට මේ ටීවී සීරීස් එකේදී ඒක පෙන්නන්නේ නැහැ. කොහොම හරි ඊළඟ සීන් එකේදී අපිට බලා ගන්න පුළුවන් වෙනවා මැන්ඩරින් ටෝනි ඉන්න තැනට ටෙලිපෝට් වෙලා එනවා. සහ සීය නැති වෙලා ඇදගෙන වැටෙනවා. ආයේ ජීන්ට සිහිය ආවට පස්සේ එයා දැනගන්නවා එයාගේ රින් ටික නැති වෙලා කියලා. මොකද ටෝනි ඒ රින් ටික එයාට සිහිය එන්න කලින් අරගෙන. මේ වෙලේ ජීන් කියනවා ආයේ රින් ටික දෙන්න නැත්තම් ඔයාට ඔයාගේ තාත්තා ආයේ බලා ගන්න වෙන්නේ නැති වෙයි කියලා. ඒ වුණාට ටෝනි කියනවා ඔයා කියන්නේ බොරු මගේ තාත්තා මැරිලා කියලා. ඒ වෙලේ ජීන් හාවර්ඩ් ස්ටාර්ක්ගේ වීඩියෝ එකක් ටෝනිට පෙන්නනවා. ඒ වෙලාවේ ටෝනිට ගොඩක් තරහා යනවා. ඒ වුණාට ජීන් කියනවා ඔයාට ඔයාගේ තාත්තා ආයේ බලා ගන්න ඕන නම් මට උදව් කරන්න කියලා. මොකද ඔයාගේ තාත්තා දැන් ඩොක්ටර් ඩූම් ගාව හිර වෙලා ඉන්නේ කියලා ජීන් ඒ වෙලේ ටෝනිට කියනවා. ඒ වුණාට ටෝනි කැමති වෙන්නේ නැහැ ජීන්ට උදව් කරන්න. ටෝනි කියනවා මම තනියම ගිහිල්ලා ඩොක්ටර් ඩූම්ව පරද්දලා මගේ තාත්තා ආයේ ගේනවා කියලා. ඒ වුණාට ජීන් කියනවා ඒක මෝඩ වැඩක් ඒක කරන්න එපා. මට රින්ග්ස් 8ක් තිබිලත් ඩොක්ටර් ඩූම්ව පරාද කරන්න බැරුණා. ඔයා කොහොමද ඔය නිකන් සූට් එක තියාගෙන ගිහිල්ලා ඩොක්ටර් ඩූම්ව පරද්දන්න කියලා. එතකොට එතන හිටපු පෙපර් කියනවා ජීන් කියන්නේ ඇත්ත වෙන්න පුළුවන්. ඔයාට තනියම ඩොක්ටර් ඩූම්ව පරද්දන්න බෑ කියලා. මේකින්ද ටෝනි කරන්නේ ජීන්ට ටෙලිපෝටේෂන් රින් එක විතරක් දෙන එක. ඊට පස්සේ මැන්ඩරින් සහ අයන් මෑන් මෙතනින් ටෙලිපෝට් වෙලා ඩූම්ගේ මාලිගාවට යනවා. ඩූම්ගේ මාලිගාවට ගියට පස්සේ මෙයාලට ඩූම් එයාගේ සිංහාසනයේ ඉඳගෙන ඉන්නවා බලා ගන්න පුළුවන් වෙනවා. මෙතනදී ටෝනි කියනවා ආයෙ එයාට හාවර්ඩ් ස්ටාර්ක්ව දෙන්න කියලා. එතකොට ඩූම් කියනවා උඹ මෝඩයි. උඹ මගේ රාජධානියට ඇවිල්ලා මට තර්ජනය කරනවද කියලා. සහ ඒ වෙලේ එයා ගාව තිබ්බ 9 වෙනි මකුලුවන් රින් එකත් අයන් මෑන්ට පෙන්නනවා. මෙතනදී තමයි අයන් මෑන් දැනගන්නේ මේ ජීන් ඇවිල්ලා තියෙන්නේ හාවර්ඩ් ස්ටාර්ක්ව බේරගන්න මේ 9 වෙනි මකුලුවන් රින් එක ආයෙ ගන්න කියලා. කොහොම හරි මෙතනදී ආයෙත් ඩොක්ටර් ඩූම් අයන් මෑන් සහ මැන්ඩරින් අතරේ ෆයිට් එකක් යනවා. ඒ වුණාට අයන් මෑන් සහ මැන්ඩරින්ට ඩොක්ටර් ඩූම්ව පරාද ගන්න බැරි වෙනවා. මෙතනදී මැන්ඩරින් කියනවා එයාට තව එක රින් එකක් දෙන්න. එතකොට එයාට පුළුවන් ඩොක්ටර් ඩූම්ව පරද්දන්න කියලා. අයන් මෑන්ට මුකුත් කරගන්න බැරි හින්දා අන්තිමේට මැන්ඩරින්ට තව රින් එකක් දෙනවා. ඊට පස්සේ මැන්ඩරින් නිසා අයන් මෑන් දෙන්න එකතු වෙලා ඩොක්ටර් ඩූම්ව පරද්දනවා. ඒ වුණාට එයාට පස්සේ දැනගන්න පුළුවන් වෙනවා මේ ඉන්නේ ඩොක්ටර් ඩූම් බොට් කෙනෙක් කියලා. ඒ කියන්නේ ඩොක්ටර් ඩූම් වගේ රොබෝ කෙනෙක් කියලා. ඊට පස්සේ මේ දෙන්නම ඩූම් හොයන්න පටන් ගන්නවා. ඒ වුණාට එයාලා හිටපු කාමරේ වෙන දොරක් එහෙම තිබ්බේ නැහැ. ඒකින්ද ටෝනි දැනගන්නවා මෙතන අනිවාර්යෙන් රහස් කුටියක් තියෙන්න ඕනේ කියලා. කොහොම හරි එයාලා ඒක හොයාගත්තට පස්සේ මැන්ඩරින් සහ අයන් මෑන් ඒ රහස් කුටිය ඇතුළට යනවා. ඒ වෙලේ අයන් මෑන් දකිනවා හාවර්ඩ් ස්ටාර්ක්ව නිල් පාට කොටුවක් ඇතුලේ හිර කරලා තියෙනවා. ඒකින්ද අයන් මෑන් කෑ ගහලා කියනවා මම ඔයාව බේර ගන්න ආවේ ඔයා බය නැතුව ඉන්න කියලා. එතකොටම ඩොක්ටර් ඩූම් ඇවිල්ලා අයන් මෑන් සහ මැන්ඩරින්ව හාවර්ඩ් ස්ටාර්ක් හිර කරලා හිටපු කූඩුව ඇතුළටම හිර කරලා දානවා. දැන් අයන් මෑන් හාවර්ඩ් ස්ටාර්ක් සහ මැන්ඩරින් කියන තුන්දෙනාම මේ කූඩුව ඇතුලේ හිර වෙලා ඉන්නේ. ඊළඟට ඩොක්ටර් ඩූම් කරන්නේ 9 වෙනි මකුලුවන් එක පෙන්නලා ඒ වෙලේ ඩොක්ටර් ඩූම් කියනවා මට තාමත් හිතා ගන්න බෑ කොහොමද මේ මකුලුවන් රින්ග්ස් වැඩ කරන්න කියලා. සහ මේ මකුලුවන් රින්ග්ස් පාවිච්චි කරන්න පුළුවන් ඔයාට විතරයි නේද කියලා මැන්ඩරින්ගෙන් අහනවා. සහ ඊළඟට කියනවා ඒ වුණාට මම මේක ඇක්ටිවේට් කරගන්න විදියක් හොයාගත්තා කියලා. මෙයා ඒකේ පවර් එක යූස් කරන්න පටන් ගන්නවා. මෙතනදී ලොකු පෝටල් එකක් විවෘත වෙලා එතනින් පිටදක්වල ජීවියෙක් එළියට එනවා. එතකොට අපිට දැනගන්න පුළුවන් වෙනවා මෙයා වෙන මානක ජීවියෙක් කියලා. ඩොක්ටර් ඩූම් හදන්නේ මේ මැන්ඩරින් අයන් මෑන් සහ හාවර්ඩ් ස්ටාර්ක්ව අර ජීවියට දීලා තමන්ගේ පවුල ආයෙ ගන්න තමා මේ ඩොක්ටර් ඩූම් හදන්නේ කියලා අපිට මෙතනදී බලා ගන්න පුළුවන් වෙනවා. මෙතනදී අර 9 වෙනි රින්ගේ පවර් එක යූස් කරලා ඩොක්ටර් ඩූම් අර තුන්දෙනාව අර ජීවියාගේ මානෙට ටෙලිපෝට් කරනවා. අර ජීවියා අර තුන්දෙනා ටෙලිපෝට් වුණාට පස්සේ එයාලව ආහාරයට ගන්න ගියා. එයාට තේරෙනවා මේ තුන්දෙනාගෙන් එක්කෙනෙක් පිරිසිදු ආත්මයක් නෙමෙයි කියලා. ඒ වෙන කවුරුත් නෙමේ මැන්ඩරින් තමයි මෙතන පිරිසිදු ආත්මයක් වෙන්නේ නැත්තේ. මේ ජීවියා ආයෙ ඩොක්ටර් ඩූම් ගාවට ඇවිල්ලා කියනවා ඔබ මට පොරොන්දු උනේ පිරිසිදු ආත්ම 3ක් දෙන්න. ඒ වුණාට එතන ඉන්න එක්කෙනෙක් පිරිසිදු ආත්මයක් නෙමෙයි කියලා මේ ඩීල් එක
මම කැන්සල් කරනවා කියලා මෙතනදී අර ජීවියා කියනවා. මේ වෙලේ මැන්ඩරින් අයන් මෑන් සහ හාවර්ඩ් ස්ටාර්ක් අර ඩිමෙන්ෂන් එකේ තාම හිර වෙලා ඉන්නේ. මැන්ඩරින් අයන් මෑන් ගාවට ඇවිල්ලා කියනවා මට ඉතුරු රින් ඔක්කොම දෙන්න. එතකොට මට පුළුවන් අපි ඔක්කොම මෙතනින් ටෙලිපෝට් කරන්න කියලා. ඒ වුණාට අයන් මෑන් කියනවා ඔයා එහෙම කරන්නේ නැහැ. ඔයා අපිව අනිවාර්යෙන් දාලා යයි කියලා. ඒ වුණාට එතනදී හාවර්ඩ් ස්ටාර්ක් කියනවා ජීන් එහෙම කරන්නේ නැහැ. ඒකින්ද ඔය මකුලන් රින්ග්ස් ටික ජීන්ට දෙන්න කියලා. අන්තිමේට අයන් මෑන්ට මොකක් කරගන්න බැරි හින්දා මැන්ඩරින්ට රින්ග්ස් ටික දෙනවා. ඊට පස්සේ මැන්ඩරින් කරන්නේ තමන් ගාව තිබ්බ ඔක්කොම රින්ග්ස් ටික යූස් කරලා එතනින් ටෙලිපෝට් වෙලා ආයේ ඩොක්ටර් ඩූම් ගාවටම එන එක. ඊට පස්සේ මෙතනදී ඩොක්ටර් ඩූම් අයන් මෑන් සහ මැන්ඩරින් අතරේ ෆයිට් එකක් යනවා. ඒ වුණාට ඩොක්ටර් ඩූම් ගොඩක් පවර්ෆුල් හින්දා අර දෙන්නට මෙයාව නවත්තන්න බැරි වෙනවා. එතනදී ඩොක්ටර් ඩූම් කියනවා ඔයාලා ගොඩක් මෝඩයි. ඔයාලට තේරෙන්නේ නැද්ද? මං ගාව තියෙන්නේ මකුලන් අතරින් ගොඩක් පවර්ෆුල්ම රින් එක කියලා. මෙතනදී අයන් මෑන් උයි මැන්ඩරිනුයි දෙන්නම හොඳටම කුටි කනවා. ඩොක්ටර් ඩූම්ව පරාද කරන්නේ හාවර්ඩ් ස්ටාර්ක්. එතනදී උපකරණය පාවිච්චි කරලා ඉලෙක්ට්‍රික් ෂොක් එකක් ඇති කරලා ඩොක්ටර් ඩූම්ට ඒ කරන්ට් එක වද්දලා මේ ඩොක්ටර් ඩූම්ව හාවර්ඩ් ස්ටාර්ක් අඩපණ කරනවා. මේ ඩොක්ටර් ඩූම් බිම වැටුණාට පස්සේ ඩොක්ටර් ඩූම් ගාව තිබ්බ මකුලන් රින් එක මැන්ඩරින් එයා ගාවට ගන්නවා. සහ ඩොක්ටර් ඩූම් ක්‍රියේට් කරලා තිබ්බ මැෂින් එක ගාවට ගිහිල්ලා ඒ 9 වෙනි රින් එක ඒ මැෂින් එක ඇතුළට දානවා. ඊට පස්සේ ඒක ඔන් කරන්න යද්දිම ඩොක්ටර් ඩූම් ආයෙත් මැන්ඩරින්ට ඇටැක් කරනවා. ඊට පස්සේ අයන් මෑන් එතෙන්ට ඇවිල්ලා මැෂින් එක ඇක්ටිවේට් කරලා ඩොක්ටර් ඩූම්ව අර ජීවියා හිටපු මානෙට ටෙලිපෝට් කරනවා. මෙතනදී ඩොක්ටර් ඩූම්ව අර ජීවියා ආහාරයට ගන්නවා. කොහොම හරි ඊට පස්සේ මැන්ඩරින් 9 වෙනි මකුලන් රින් එකත් අරගෙන මෙහෙම කියලා එතනින් ටෙලිපෝට් වෙලා යනවා. Closed every single portal Doom opened when he tapped the Dark Force's power. So do you still see me as a monster? ඊට පස්සේ 10 වෙනි මකුලන් රින් එක හොයාගන්න යද්දි මේ ජීන් ආයෙන්නේ තමන් පොඩි කාලේ ජීවත් වුණ ප්‍රදේශෙමයි. ඒ කියන්නේ චීනෙටම තමයි ආයෙත් මේ ජීන් එන්නේ. කොහොම හරි මෙයාට ඊට පස්සේ 10 වෙනි මකුලන් ටෙම්පල් එකත් හොයාගන්න පුළුවන් වෙනවා. මෙයා දවස් ගාණක් තිස්සේ ටෙලිපෝට් වෙවි ඇවිද ඒ ටෙම්පල් එක ඇතුලේ මකුලන් රින් එක හෙව්වත් එයාට ඒක හොයාගන්න බැරි වෙනවා. මේ වෙලේ අයන් මෑන් වර් මැෂින් එක සහ රෙස්කියු ඇවිල්ලා මේ මැන්ඩරින්ට පහර දෙනවා. ඒ වෙලෙදි ඒ වැදිච්ච පහරකින් මේ මැන්ඩරින් බිත්තියක් කඩාගෙන එක කුටියක් ඇතුළට යනවා. මේ කුටිය ඇතුලේ තමයි 10 වෙනි මකුලන් රින් එක තිබ්බේ කියලා මැන්ඩරින් දකිනවා. එයා ඒ මකුලන් රින් එක ගන්න යද්දිම එතනදී ලොකු බ්ලාස්ට් එකක් ඇතිලා මේ මකුලන් රින් එක ටෙලිපෝට් වෙනවා. ඊට පස්සේ එතන තිබ්බ බෝලයක් වගේ එකක් ඕපන් වෙලා එතනින් පිටසක්වල ජීවියෙක් එළියට එනවා. මේ බෝලේ වගේ එක තමයි ඒ පිටසක්වල ජීවියා පෘථිවියට ආපු ඒලියන් ෂිප් එක. අපිට බලා ගන්න පුළුවන් වෙනවා මෙයා තමයි මේ හැම මකුලන් රින් එකකම ගාඩියන් කියලා. මෙතනදී මෙයා මැන්ඩරින්ගේ මනස පරීක්ෂා කරනවා. සහ මෙතනදී මෙයා මේ මකුලන් රින්ග්ස් වල ඉතිහාසය ගැන ජීන්ට කියලා දෙනවා. සහ ඒක කියලා දුන්නාට පස්සේ මෙයා අහනවා ඔයා මේ මකුලන් රින් යුක් කරන්න තරම් වටිනවද කියලා. ජීන් ගත්තකටම කියනවා ඕ මම වටිනවා මේක මගේ දෛවය කියලා. එතකොට අර මකුලන් ජීවියා කියනවා නෑ ඔයා මේ මකුලන් යූස් කරන්න තරම් වටින්නේ නෑ. මට ඔයාගේ ඇතුලේ පේන්නේ තරහව සහ අදුරු සිතුවිලි විතරයි කියලා මේ මකුලන් ජීවියා ජීන්ට කියනවා. මෙතනදී මේ මකුලන් ජීවියා සහ ජීන් අතරේ ෆයිට් එකක් යනවා. මේ ෆයිට් එකෙන් පස්සේ මේ මකුලන් ජීවියා මැන්ඩරින්ගේ අතින් මරණයට පත් වෙනවා. සහ 10 වෙනි රින් එක මේ මැන්ඩරින් තමන්ගේ අතට ගන්නවා. ඊට පස්සේ මැන්ඩරින් ටෝනිව සහ අනිත් අයව විනාශ කරන්න යද්දි හාවර්ඩ් ස්ටාර්ක් ඇවිල්ලා ගන් එකකින් මැන්ඩරින්ට වෙඩි දිනනවා. ඒ වෙලේ මැන්ඩරින්ගේ මකුලන් ඔක්කොම වැඩ කරන්නේ නැතුව යනවා. එතකොට ජීන් අහනවා ඔයා මොකද්ද කරේ කියලා. එතකොට හාවර්ඩ් ස්ටාර්ක් මෙහෙම කියනවා ප්‍රෝග්‍රෑම් එකකට එරර් එකක් තිබ්බොත් එහෙම ප්‍රෝග්‍රෑම් එක වැඩ කරන්නේ නැහනේ. මම ඒ විදිහේ වැඩක්ම තමයි ඔය මකුලන් රින්ග්ස් වලට කරේ කියලා. ඒවත් තාක්ෂණික දෙයක් ඉන්න මම පොඩි එරර් එකක් තමයි ඕකට ඇතුළත් කරේ කියලා හාවර්ඩ් ස්ටාර්ක් එවෙලේ කියනවා. එවෙලේ මැන්ඩරින් hina වෙලා කියනවා උඹලා ඔක්කොම පාරක් වැඩි. ඔයා ඕක හොයාගන්න තිබ්බේ මම 10 වෙනි මකුලන් රින් එක ගන්න කලින් කියලා. ඊට පස්සේ යා කියනවා මට දැන් රියල්ටි එක උනත් වෙනස් කරන්න පුළුවන් කියලා. ඊට පස්සේ මේ මැන්ඩරින් මේ ඔක්කොම අය විනාශ කරලා දාන්න යද්දි හාවර්ඩ් ස්ටාර්ක් කියනවා ඔයා ඔය රින්ග්ස් වල පවර් එක තියන් ඉන්න පොඩි එක්කෙනෙක් සහ කිසිම වගකීමක් නැති මේ ලෝකෙට කිසිම හොඳක් කරන්නේ නැති කෙනෙක් කියලා මැන්ඩරින්ට කියනවා. ඒ වෙලේ මැන්ඩරින් කියනවා නෑ එහෙම නෙමෙයි කියලා. එතකොට ටෝනි කියනවා එහෙනම් හාවර්ඩ් ස්ටාර්ක් පෙරදී කියලා ඔප්පු කරන්න කියලා. ඊට පස්සේ මැන්ඩරින් කියනවා මම ඔයාලා ඔක්කොම වැරදි කියලා ඔප්පු කරන්නම් තා මේ ලෝකෙටම ඒක පෙන්වන්නම් කියලා
එතනින් ටෙලිපෝට් වෙලා යනවා. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් වෙනවා මේ මැන්ඩරින් නිව්යෝක් වලට ඇවිල්ලා කියනවා මම මේ ලෝකේ යහපත් තැනක් කරන්න යන්නේ සහ මේ ලෝකෙට ස්වර්ණමය යුගයක් උදා කරන්න යන්නේ කියලා මුළු ලෝකෙටම කියනවා අපිට බලා ගන්න පුළුවන් වෙනවා. සහ ඒ වෙනුවට ඔයාලා ඔක්කොම මට ධන ගහලා මේ ලෝකේ ඉන්න ශ්‍රේෂ්ඨතම පාලකයා කියලා කියන්න ඕනේ කියලා මේ මැන්ඩරින් කියනවා අපිට බලා ගන්න පුළුවන් වෙනවා. එවෙලේ ශීල්ඩ් එක ඇවිල්ලා මේ මැන්ඩරින්ට ඇටැක් කරනවා අපිට බලා ගන්න පුළුවන් වෙනවා. ඒ වුණාට මේ මැන්ඩරින් ගොඩක් ඉක්මනට මේ ශීල්ඩ් එකේ ඔක්කොම පරද්දනවා අපිට බලා ගන්න පුළුවන් වෙනවා. සහ එයාලගේ හෙල් කැරියර් එක නෙගටිව් ඩිමෙන්ෂන් එකට ටෙලිපෝට් කරනවත් අපිට බලා ගන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ අයර්න් මෑන් වෝ මැෂින් එක සහ රෙස්කියු වෙයිලා මේ මැන්ඩරින්ට ඇටැක් කරනවා අපිට බලා ගන්න පුළුවන් වෙනවා. ඒ වුණාට මැන්ඩරින් ඒ අයව පරාද කරනවා අපිට බලා ගන්න පුළුවන් වෙනවා. මේ අතරතුරේ එයාලා ඔක්කොට මොඩි තවත් මකුලුවන් එනර්ජි එකක් ක්‍රියේට් වෙනවා හාවර්ඩ් ස්ටාර්ක්ට බලා ගන්න පුළුවන් වෙනවා. එවෙලේ ලොකුම ලොකු මකුලුවන් ෂිප් එකක් පෘථිවියට ටෙලිපෝට් වෙනවා අපිට බලා ගන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ මේ මකුලුවන් ෂිප් එකෙන් මැන්ඩරින් ඒක ඇතුළට ඇදලා ගන්නවත් අපිට බලා ගන්න පුළුවන් වෙනවා. මේ මකුලුවන් ෂිප් එක ඇතුලේ මකුලුවන් ජීවින්ස් ගොඩක් ඉන්නවා අපිට බලා ගන්න පුළුවන් වෙනවා. සහ මේ මකුලුවන් ජීවින් මැන්ඩරින්ට කියනවා මකුලුවන් වින්ස් ටික ආයේ එයාලට දෙන්න කියලා. ඒකට මැන්ඩරින් කියනවා මේක මගේ දෛවය ඒක හින්දා කවදාවත් නෑ කියලා එයාලා ඔක්කොටම ඇටැක් කරනවා. එවෙලේ එතෙන්ට ඕවර්ලෝඩ් ඇවිල්ලා මැන්ඩරින්ට කියනවා දන ගහන්න කියලා. එවෙලේ මැන්ඩරින්ට ඔටෝම දන ගහනවා. ඊට පස්සේ ඕවර්ලෝඩ් මකුලුවන් රින්ග්ස් වලට කියනවා මං ගාවට එන්න කියලා. එවෙලේ මැන්ඩරින් ගාව තිබ්බ මකුලුවන් රින්ග්ස් ඔක්කොම ආයෙත් ඕවර්ලෝඩ් ගාවට යනවා අපිට බලා ගන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ ඕවර්ලෝඩ් කියනවා ඔයාට මකුලුවන් රින්ග්ස් පාවිච්චි කරන්න පුළුවන් ඇති. ඒ වුණාට ඒකේ සම්පූර්ණ බලය ඔයාට කවදාවත් පාවිච්චි කරන්න වෙන්නේ නැහැ කියලා ජීන්ට කියනවා. සහ කියනවා මේකේ සම්පූර්ණ බලය පාවිච්චි කරන්න පුළුවන් මං වගේ විරිසු මකුලුවන් කෙනෙක්ට විතරයි කියලා ඕවර්ලෝඩ් කියනවා අපිට බලා ගන්න පුළුවන් වෙනවා. සහ මෙතනදී ඕවර්ලෝඩ් පෘථිවිය විනාශ කරන්න යන්නේ කියලා අපිට බලා ගන්න පුළුවන් වෙනවා. ඕවර්ලෝඩ් හදන්නේ පෘථිවිය විනාශ කරලා ඒකේ ශක්තිය සමන්ගේ ෂිප් එකට එනර්ජි එක වශයෙන් යොදා ගන්න කියලා කියනවා අපිට බලා ගන්න පුළුවන් වෙනවා. මේ වෙලාවේ ජීන්ට මුකුත් කරගන්න පුළුවන් වෙන්නේ නැහැ. මොකද එයාගේ අතේ මකුලුවන්ස් තිබ්බේ නැති හින්දා. මේ වෙලාවේ නික් ෆියුරි, හොග්ගයි, බ්ලැක් විඩෝ, හල්ක්, බ්ලැක් පැන්තර් සහ අයර්න් මෑන් ටීම් එකේ අය එකතු වෙලා මේ මකුලුවන් ෂිප් එක විනාශ කරන්න උත්සාහ කරනවා අපිට බලා ගන්න පුළුවන් වෙනවා. කොහොම හරි අයර්න් මෑන්ගේ ටීම් එකේ අය සහ ඕවර්ලෝඩ් අතරේ ෆයිට් එකක් යනවත් අපිට බලා ගන්න පුළුවන් වෙනවා. අර මං කලින් කියපුව හාවර්ඩ් ස්ටාර්ක් ක්‍රියේට් කරපු ගන් එකකින් ලොකු බ්ලාස්ට් එකක් මේ ඕවර්ලෝඩ්ට නිකුත් කරනවා අපිට බලා ගන්න පුළුවන් වෙනවා. එවෙලේ ඕවර්ලෝඩ් ගාව තිබ්බ මකුලුවන් රින්ග්ස් ඔක්කොම ක්‍රියා විරහිත වෙනවා අපිට බලා ගන්න පුළුවන් වෙනවා. සහ අයර්න් මෑන් ටීම් එකේ අය එල්ල කරපු පහරවල් වලින් ඕවර්ලෝඩ්ට සීන තියෙනොත් අපිට බලා ගන්න පුපුන් වෙනවා. මේ වෙලේ ජීනි කරන්නේ ටක් ගාලා අර මකුලුවන් රින්ග්ස් ඔක්කොම තමන්ගේ අතට ගන්න එක. ඊට පස්සේ ආයෙත් මැන්ඩරින් විදියට ට්‍රාන්ස්ෆෝම් වෙලා ඕවර්ලෝඩ්ට පහර දෙනවා අපිට බලා ගන්න පුළුවන් වෙනවා. සහ ඒ වෙලේ අයර්න් මෑන් කියනවා මේ ෂිප් එක පුපුරන්න යන්නේ මේ කට්ටිය ආයෙත් පෘථිවියට ටෙලිපෝට් කරන්න කියලා. ඊට පස්සේ මැන්ඩරින් අනිත් අය පෘථිවියට ටෙලිපෝට් කරලා එයත් එතනින් ටෙලිපෝට් වෙලා යනවා. ඊට පස්සේ මේ මකුලුවන් ෂිප් එක පුරනවා අපිට බලා ගන්න පුළුවන් වෙනවා. සහ අයර්න් මෑන්ට ඒ බ්ලාස්ට් එකෙන් බේරෙන්න පුළුවන් වෙනවා කියලා අපිට බලා ගන්න පුළුවන් වෙනවා. ඔන්න ඔය ටික ඉවරනාට පස්සේ අන්තිම සීන් එකේදී අපිට බලා ගන්න පුළුවන් වෙනවා මැන්ඩරින් කියනවා මම කවදාත් මේ ලෝකේ පාලනය කරන්න ඉපදුන්නේ නැහැ. මම ඉපදුනේ මේ ලෝකේ ආරක්ෂා කරන්න කියලා අහසට පියාඹල යනවා අපිට බලා ගන්න පුළුවන් වෙනවා. සහ ෂෝ එක එතනින් ඉවර වෙනවා අපිට බලා ගන්න පුළුවන් වෙනවා. අන්න එතනින් තමයි අයර්න් මෑන් ආමර්ඩ් ඇඩ්වෙන්චර් සීරීස් එක ඉවර වෙන්නේ සහ Earth 904913 කියන Earth එකේ මැන්ඩරින්ගේ ස්ටෝරිය ඉවර වෙන්නේ. ඔන්න ඔච්චර තමයි මේ යුනිවර්ස් එකේ මැන්ඩරින්ගේ ඔරිජින් ස්ටෝරි එක වෙන්නේ. එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙනකම් අදට ගුඩ් බයි.